පසුගියදා පාකිස්තානය සමඟ පැවති තුන්වැනි T20 තරගෙන් තියුණු ජයක් ලබන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. එහි වේගපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළේ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග. මේ තරගෙන් පසුව සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් පැතිරෙන ඔහු විසින් මිතුරෙකුට එවූ හඩපටයක්. මෙහෙමයි හරිද? ඕකට මං කියන්නම් තේරුම් අරන් ඉන්න විදිය. ඔය අප්පුඩි ගහන්නේ ඒගොල්ලොමයි. හේතුව මම දන්නවනේ මේ රටේ මිනිස්සු මට කොච්චර අප්පුඩි ගැහුවද කියලා. ඒ වගේම තමයි ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැති වුනහම. දැන් උදාහරණයක් විදිහට දැන් ඔය කියන විදිහට මම ක්‍රිකට් ටීම් එකට බයින්නේ නැත්තම් හැමෝම ඒකට බයිනකොට මන් නෑ මේක කොහොම හරි හදා ගන්න ඕනේ මේක හදන්න පුළුවන් කියලා වචනකින් අර සපෝට් කරනකොට අර ඒකට දරා ගන්න බැරි මිනිස්සු අර මට අප්පුඩි ගහපු මිනිස්සුම දැන් මේගොල්ලෝ කැමති යහන්න මේක හදන්න බෑ කියලා. ඒක හරි ආසයි අහන්න. නමුත් මම ඒක කියන්නේ නැහැ. මොකද මට ඕන මේක කොහොම හරි හදාගන්න. මේක මම ක්‍රීඩා කරපු ක්‍රීඩාව මගේ හිතේ එක තියෙනවා. මට ඕන කොහොම හරි මේක කවදා හරි මේක දිනන්න. ඒ කවදා හරි දිනන්න තැනදී අතෑරලා දාලා බෑනේ. කොහොම හරි වචනෙන් අර සපෝට් කරන්න. ඕක තමයි මගේ තීරිය. හරිද? මොකද මේ ඉන්නේ කොහොම හරි මහන්සිලා ක්‍රිකට් ගහන සෙට් එක. හරිද? මේක දිනන්න පුළුවන් ඒගොල්ලන්ට විතරයි. නැත්තම් මමත් මේ පැත්තකට ගිහිල්ලා මේක හදන්න බෑ කිව්ව ගමන් මම පට්ට චරිතයක් රටේ. මට චරිත වෙන්න ඕනේ නැහැ. මට ඕනේ කොහොම හරි ඔයගොල්ලන්ට පුළුවන් මේක දිනන්න. හේතුව අර්ජුන අයියලා වර්ල්ඩ් කප් එකක් දිනුවා. ඒගොල්ලෝ අයින් වුණා කියලා අපි තව ක්‍රිකට් නොගහ හිටියේ නෑනේ. ඊට පස්සේ අපි 2007 ඉඳලා 2015 වෙනකොට වර්ල්ඩ් කප් 7ක් සෙල්ලම් කළා. 5ක ෆයිනල් ඇවිල්ලා එකක් දිනුවා. ඒ කියන්නේ කාලෙන් කාලෙට ජෙනරේෂන් මාරු වෙනවා. ඒ ගියා කියලා මේක නවතින්න බෑ. මේක කොහෙන් හරි කවුරු හරි මේකට සපෝට් කරගෙන මේක දිනන්න ඕන. අර සපෝට් එකක් දෙන්නේ නැති මිනිස්සු කියනවා මේක හදන්න බෑ මේක බෑ කියලා. මං එතන නෑ. මට ඕනේ මේකෙන් පස්සේ ඊළඟ ජෙනරේෂන් එක මේගොල්ලෝ කවදා හරි වර්ල්ඩ් කප් එකක් දිනන්න. ඒකට මගෙන් එක වචනකින් හරි උදව් ගන්න පුළුවන් නම් මං ඒක කරනවා. ඒක තමයි මගේ තියරිය. ඒක නිසා මතක තියාගන්න මම හිතපු දේ තමයි මම දන්න දේ අප්පුඩි ගහපු මිනිස්සුම තමයි ගල් ගහන්නේ. ඒ වගේම තමයි ඒකෙන් ඒගොල්ලෝ හිතන් ඉන්නවා මම මෙයාව පිම්බුවා දැන් මම මෙයාට බයිනෝ දැන් මෙයා වැටුණා. හැබැයි අර වැඩේ කරන මිනිස්සයා එයාගේ පාඩුවේ වැඩේ කරන් යනවා බලන් ගියාම ගරුණම්බුනාම දීලා තින්නේ ඒගොල්ලොමයි ඒක අරන් තින්නේත් ඒගොල්ලොමයි. මෙවැනි නවතම පුවත් සඳහා සබස්ක්‍රයිබ් කරන්න සිටින්න අප සමග